නමස්තේ. අද අපි කතා කරමු සූර්ය නමස්කාරය ගැන. ගොඩක් අය සූර්ය නමස්කාරය කළාට සූර්ය නමස්කාරයෙන් අපේ ශරීරය ඇතුළාන්තයට මොකක්ද වෙන්නේ කියන knowledge එක ගොඩක් අයට නැහැ. ඒගොල්ලෝ හිතන්නේ physically movements කිහිපයක ආසන කිහිපයක එකතුවක් කරන්නේ අපේ flexibility එක හදාගන්න කියන knowledge සහ ගොඩක් අයට internally මොකක්ද සූර්ය නමස්කාරය කළාම වෙන්නේ කියන දේ ගැන අද අපි පොඩ්ඩක් කතා කරමු. සූර්යයා කියන්නේ තේජෝ ධාතුව එක්ක රිප්‍රසන්ට් කරන්න යන දෙයක් සූර්ය නමස්කාරය කියන්නේ. එතකොට සූර්ය නමස්කාරය perform කිරීමෙන් වෙන්නේ අපේ තියෙනා වූ ශරීරය ඇතුලේ තියෙන තේජෝ ධාතුව අග්නි ක්‍රියාවලිය වැඩි කරන එක තමයි කරන්නේ. එතකොට ස්පෙෂලි තේජෝ ධාතුව වැඩි වෙනකොට ඒක අපේ මණිපුර කියන චක්‍රාවට තමයි බලපාන්නේ. එතකොට මණිපුර කියන චක්‍රාව ඇක්ටිවේට් වෙන එක තමයි වෙන්නේ සූර්ය නමස්කාරය perform කිරීමෙන්. එතකොට සූර්ය නමස්කාරයේ කිරීමෙන් අග්නි ක්‍රියාවලිය වැඩි දියුණු වෙනකොට අපේ මණිපුර චක්‍රාව ඇක්ටිවේට් වුණාම වෙන්නේ අපේ ශරීරයේ තිබෙනා වූ digestive system එකේ මොන හරි issues තියෙනවා. ඒ වගේම කෆා body type කෙනෙක් නම් ඔයාලා සෙම් සහිත ඇඟක් තියෙන කෙනෙක් නම් සෙම වැඩිපුර තියෙන කෙනෙක් නම් නිතරම ඒ අයටත් ගොඩාක් උපකාරී වෙනවා සූර්ය නමස්කාරය කිරීමෙන්. කියන සෙම් තත්ත්වය කෆා imbalances balance කරන්න ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම තමයි අපේ පිංගලා නාඩි ඇක්ටිවේට් වෙනවා. පිංගලා නාඩි ඇක්ටිවේට් වුණාම අපේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය, ස්ට්‍රෙස් ලෙවල් එක, අපේ ඇන්සයිටි ලෙවල් එක මොනවා හරි ඉෂුස් තියෙනවා නම් ඒ දේවල් වලට ගොඩක් බෙනිෆිට් වෙනවා. වගේම තමයි ෆිසිකලි සහ මෙන්ටලි ගොඩාක් උපකාරී වෙනවා සූර්ය නමස්කාරය කිරීමෙන්. ඊළඟ අපේ අග්නි ක්‍රියාවලිය වැඩි වෙනවා. වගේම තමයි අග්නි ක්‍රියාවලිය වැඩි වෙනකොට අපේ මණිපුර චක්‍රාව ඇක්ටිවේට් වෙනවා. වගේම තමයි ඕගොල්ලෝ නිතරම සූර්ය නමස්කාරය කිරීමෙන් උදාහරණයක් වශයෙන් දවසට සූර්ය නමස්කාර 3ක් බිගිනර් කෙනෙක් නම් 3කින් පටන් ගන්න පුළුවන්. සූර්ය නමස්කාර 3 ඊට පස්සේ ටික ටික අපි වැඩි කරන්න ඕනේ 4 5 7 8 වගේ දක්වා ටික ටික ස්ටෙප් බයි ස්ටෙප් සූර්ය නමස්කාරය වැඩි කරන් යනකොට ඔයගලන්ගේ බොඩි ෆ්ලෙක්සිබිලිටි එක හැදෙනවා. වගේම තමයි කායික මානසික බෙනිෆිට්ස් ලැබෙනවා. වගේම මණිපුර චක්‍රාව වගේම ඉතුරු චක්‍රාවල ඕවරෝල් චක්‍ර 7ම ඇක්ටිවේට් කරන්න ස්ටිමියුලේට් වෙන්න ගොඩාක් උපකාරී වෙන දෙයක් තමයි සූර්ය නමස්කාරය කියන්නේ. ඉතින් ඔයගලන්ට මම ආරාධනා කරනවා සූර්ය නමස්කාරය සම්බන්ධව මොනවා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ drop කරන්න. සූර්ය නමස්කාරය සම්බන්ධ තව වීඩියෝස් මොනවා හරි ඕන නම් ඒකත් දැනුවත් කරන්න කියලා ආරාධනා කරනවා. නමස්තේ.